අදකද ගමේ මොකක් හරි කියන්නේ බය වෙච්ච හොඳම සිද්ධිය. මතක් වුණා. මෙතන. ඒකට ගියේ. බලලි පැන්නුවා. රැක. මොනක් කරන්නේ? ඌවා පොඩි කාලේ. පොඩි කාලේ. පයින් ගියේ. පැන්නුවා බලලි. දීවා මොකුත් නෑ. උන්ට පැන්නා කොණ්ඩ එකට වැන්ද දීවා. ලහිරුට එහෙම මතකද? කරුණ මාමලා කළු පාට බල්ලෙක් කියලා ඉස්සර මතකද? ඉන්න ලොකු බල්ලෙක් කිව්වා. මතකද අර අපි උඹ අර මහ ගෙදර හොල්මන් කතා කිව්වා ඒවා ඒ කියලාවත් බය වුණේ නැද්ද? බෝධිලි මගෙන එහෙම කිව්වා. බෝධිලි මම සිද්ධිය මතකයි. ඉතින් ඇත්තට මතකද උඹලා ගෙදර ගානේ මොල්ගිනික් ආව කියලා මම හොදින්නේ ගියා. මලකෙවල් දවස්වලනේ. ඒකට හරියට මීනන්නේ ඕම හොසින්නේ ගියා. මුත් ඉඳදී. ඉන්නේ බෝධිලි මේ කාව ගියා. ඒ සීන් එකට තමයි මම හිතන්නේ අපි ටික බය වුණේ. ඒ වුණාට අපි ඊට පස්සේ ඒක ආදරය කරගත්තා. මම ඒක කට්ටිය කියා නෑ ඕක ලොකුවට ආරම්භ වුණා ගමේ කට්ටියත් එක්ක ආවා කියලා මම කරින්න ඉන්නේ නැද්ද? ඔව් මොකක් හරි එහෙම සීන් එකක් තමයි. මට කියන්නේ කොහමරි බෝධිලිම සීන් එකක් ආව ඒ කාලේ සාමාන්‍යයෙන් ගමේ බය වෙච්ච සිද්ධියකටදී නේද තමයිනේ. ඇයි ග්‍රීස්චකෝ? අම්මඩා නාතල්ලේ. අපේ තාත්තා ඒ කාලේ කට්ටිය එකතු වෙනවා. ඒ කාලේ ආතල්. මං ඉතින් දැසත් ලවත්තලා බලන් ඉන්නවා. ඒ කාලේ ආතල්. ඒ ආතල්නේ. ඕය යකා ගියා කියනවා. බය වෙච්ච සිද්ධියක් මම. ඉවි ගීතක සීක ඇත්තද මගේ ඒක? ඒ බොරු විකාර හොරුන්ගේ වැඩ බං. මං ඉතින් බලන් ඉන්න අපත් දැකලා තියෙන ග්‍රීස් එකක්. හොරුන්ගේ වැඩ. ඒකල මතකද? කල් මම සාමාන්‍ය අපිට ඒ කාලේ නිකන් බය හිතෙන සීන් එකකට වගේ තිබ්බේ අර පොඩි කාලේ මං කියන්නේ. බෝධිලි මගේ කේස් එකනේ සාමාන්‍ය ගමේ පැතිරලා බෝධිලි මිකාවා එහෙම සීන් එකක් කියලා ඊට පස්සේ ආයේ මොනවා හරි සීන් තියෙනවද නෑ මට නම් මතක නෑ.